Hi everyone, welcome back my YouTube channel. අද අපි කිරිම කිරි රසට රුලන් ටොපි හදමු. මුලින්ම රුලන් ටික බැදගෙන ඉමු. මෙතනදී ඔයා මතක තියාගන්න ඕනි දෙයක් තමයි රුලන් ටික පාට වෙනස් වෙනකම් බදින්න එපා. මේ විදිහට රුලන් ටික සාමාන්‍ය ගානට බැදුනට පස්සේ රුලන් ටික වෙන භාජනයකට දාගෙන මම මේ එකතු කරන්නේ පොල් කිරි. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් කිරිපිරි උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරි, පොල් කිරි ටික එකතු කරලා ඊළඟට මම රස අණුව සීනි ලුණු එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම වැනිලා චුට්ටකුත් එකතු කරගන්නවා. මේ මිශ්‍රණය ගොඩක් උකුණාට පස්සේ අපි රුලන් ටික මේකට එකතු කරගන්නවා. අපේ මේ රුලන් මිශ්‍රණය ඉක්මනට හයි වෙන්න බලනවා. ඒ නිසා වැඩි වෙලා ලිපේ තියන්නේ නැතුව අපි කලින් ලෑස්ති කරගත්ත ට්‍රේ එකට අපේ රුලන් මිශ්‍රණය දානවා. මම බටර් ටිකක් දාලා මේ මිශ්‍රණය තුනී කරගන්නවා. හරි, එහෙනම් මේ මිශ්‍රණය ටක් ගාලා වේලෙන්න කලින් අපි මේ මිශ්‍රණය කපාගෙන වෙන් කරගමු. ළඟ එන සිංහල අලුත් අවුරුද්දට ඔයාට ඉක්මනින්ම හදාගන්න පුළුවන් රෙසිපියක් තමයි මේක. අනිත් දේ තමයි ඔයාලට මේක අඩුම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින්ම හදාගන්න පුළුවන්. එහෙනම් වැඩි වැඩ නැති අපේ රුලන් ටොපි එක හදලම බලන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.